සුබ දවසක් ඔයාලට. මේ වීඩියෝ එක ලේඩි ජේ වීඩියෝ එකේ part 2 කලින් එකයි මේක දැම්මොත් දිග වැඩි වෙන නිසා මේ කොටස අද අරගෙන එන්නේ. ඒ දැක්කේ මල් පැල තවම එළිය ඇතුළට අරගෙන නැහැ. ලේඩි ජේ එකෙන් ඇතුළලා පහළට එන තැන තියෙන ප්ලාස්ටික් අයිටම්ස් තමා මේ. ස්ටෝරේජ් බාස්කට් එක 790යි. මෙතන ලංකාවේ නිෂ්පාදන වගේම ඩැනි හෝම් ප්ලාස්ටික් අයිටම්ස් උත් තියෙනවා. මේ තියෙන බාත්රූම් අයිටම්ස් දාලා තියන්න පුළුවන් හෝල්ඩර් එකක් 990යි. මෙතන ඉතින් එක සයිස් වල එක පාට වලින් ගන්න තියෙනවා. මේ තියෙන උඩම තියෙන එක 1490ක් වෙනවා ඒ හෝල්ඩර් එක. මෙතන එක කලර්ස් වලින් පොඩි සයිස් වල බාස්කට් තියෙනවා. ඊපස්සේ මෙතන තියෙන ඇඩ්ජස්ටබල් ස්ටේන් එකක් සින්ක් එකේ අපේ සින්ක් එකේ සයිස් එකට ඒක ඇඩ්ජස්ට් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඒකට දාලා පෙරා ගන්නයි තියෙන වෙන භාජන එහෙම ඕන වෙන්නේ නැහැ. එතන එක ලස්සන බාස්කට් තියෙනවා ඉතින්. මෙන්න මේ මෙතන තියෙන ඒවා වීදුරු වගේ ප්ලාස්ටික් කලිනුත් තිබ්බා. ඒ සෙට් එක ඒගොල්ලෝ මෙතනට දාලා දැන්. මෙතන තියෙන ලොකු ප්ලාස්ටික් බෝල්ස් තියෙනවා. ඒකක් නම් වෙන්නේ 490ක්. ප්ලාස්ටික් බඩු ආසයට මේවා ග්ලාස් වගේ ලස්සනට තියාගන්න පුළුවන්. ඊට මෙතන තියෙනවා බාත්රූම් අයිටම්ස්. මේ ඩැනි හෝම් ඩස්ට් එක වෙනවා 990ක් වෙනවා. මේ හෝල්ඩර් එකත් 350ක් වගේ වෙන්නේ. එකට දෙපැත්තම බඩු දාලා යූස් කරන්න පුළුවන්. මේ පේපර් රෝල් හෝල්ඩර් එක වෙනවා ඩැනි හෝම්. මේකත් 590ක් වෙනවා. බාත්රූම් එකට හොඳයි. ඊට පස්සේ මෙතන ඉතින් ක්ලීනින් අයිටම්ස් ඔක්කොම වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බාත්රූම් එකට ඕන කරන බඩු ඔක්කොම දාලා ෂවර් ඇක්සසරිස් සෙට් එකක්ම එක සෙට් එකම ලස්සන කූඩෙත් එක්ක 3750ක් වෙනවා. ඊට පස්සේ මෙතන පැකට් මේ පැක් කරලා තියෙනවා. ඒ බඩු ටිකම 1750ට තියෙනවා. මේ ටිකේ තියෙන ෂවර් බාත්රූම් එකේ අයිටම්ස් තමයි. ඊට පස්සේ ඔන්න අපි යනවා ලස්සන මල් තියෙන පැත්තට. මේ මල් අලුතෙන් ඇවිල්ලා තිබුණා. මල් ගොඩාරියක් ඇවිල්ලා තිබුණා. ඒ කහපාට මල් කිනිත්ත රුපියල් 790ක් වෙනවා. මේ මල් ටික නම් කලින් තිබිච්ච ටික මේ පැත්තෙන් තියලා තියෙන්නේ. ඊට පස්සේ ටියුලිප් මල් ටිකත් කලින් තිබ්බේවා. කලින් වීඩියෝස් වල අපි දැකලා තියෙනවානේ. මමත් දාලා තියෙනවා. අලුත් මලුත් ගොඩාරියක් ඇවිත් තිබුණා. මේ මල් පොකුර 3750ක් වෙනවා. ඊට පස්සේ තියෙන ඔලිව් පැලයක්. ඒකේ ගෙඩිත් තියෙන ඇත්ත පැලයක් වගේ. ඊට පස්සේ මේ සුදු මල් පොකුර තියෙන ඒක වෙනවා 3960ක් වෙනවා. ඔයාලට ප්‍රයිස් එක පේන්නේ නැද්ද දන්නේ මම මේක ලොකු කරලා බලලා තමයි ප්‍රයිස් එක පේන්නේ නැති ඒ වගේ බලාගත්තේ. ඊට පස්සේ මෙතන තියෙනවා සුදු ලොකු ඕකිඩ් ප්ලාන්ට් එකක් මල් ගොඩක් එක්ක. ඒකේ ප්‍රයිස් එක 39500යි. මං හිතන්නේ මේවා ඔක්කොම ඉම්පෝර්ට් මල්නේ එකයි. ඒකේ මල් ගොඩාක් තියෙන නිසා තමයි එච්චර ලොකු ගාණක් වෙන්නේ. මෙතන කහපාට මල් සෙට් එක 990ට තියෙනවා. ඊට පස්සේ තියෙනවා ලැවෙන්ඩර්ස් මල් වගේ සෙට් එකක්. ඒ මල් කිනිත්තක් වෙනවා 1490ක්. ඊට පස්සේ තියෙනවා ලොකු මලක් රෝස මලක් වගේ නෙමෙයි මේක. ඊට වැඩිය ලොකුයි ටිකක්. ඒවා වෙනවා 2950ක්. ලස්සනයි ඒවා. ඒත් එක්කම ඊට හැයින් තියෙනවා මේ ඩිසයින් එකත් එක්ක තියෙන මල් එකත් ලස්සනයි. ඒක කීයද දන්නවද ඒක? 11500ක්. මන් දන්නේ ඇයි මේ තරම් ගණන් කියලා. ළඟදි ටැක්ස් එකක් හරි වැඩි කළාද දන්නේ නැහැ ප්ලාස්ටික් ඉම්පෝර්ට් වලට. කොහොමත් ගාන කෙසේ වෙතත් මේ මෙතන මල් නම් මාර ලස්සනයි. ඉතින් ගත්තේ නැතත් ගාන වැඩි වුණත් මම නම් හරිම ආසයි මේ වගේ ලස්සන ඒවා බලන්න.
ඊට පස්සේ මේ ඔලිව් පැල පොට් කරපුවා උඩ දාලා තියෙනවා. ඒවත් ප්ලාස්ටික් 2950යි කියලා ඩිස්ප්ලේ දාලාම තියෙනවා. එක එක જાතිය පොට්ස් වලට දාපුවා තියෙනවා. ඊට පස්සේ බලන්නකෝ මේ පැත්තම හරිම දම් පාට ඒරියා එකක්. දම් පාට මල් පැල තියෙනවා. ලැවෙන්ඩර්ස් එකක් 1750ක් වෙනවා. ඉතින් මේවා ප්ලාස්ටික් වුණත් ඒවා හරිම ලස්සනයි. ඔන්න බලන්නකෝ එක එක කලර්ස් වලින් එක එක විදියට දාපු මල් පැල තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ගස් වගේ හදපු ඒවා, ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වගේ හදපු ප්ලාස්ටික් ඒවා. 2950ට 1450ට එක එක ගණන් වලට තියෙනවා. මේ බලන්නකෝ මේ ඩිසයින් ඒවා මේවත් ඕකිඩ් වර්ග ඒවත් 8750ක් කියලා ගහලා තියෙනවා. උඩම සෙට් එක. මේවා නම් 2450ක් වෙන්නේ. ඉතින් බලන්නකෝ එක එක ගණන් වලට 8750යි අර උඩ තියෙන සෙට් ඒවා. එක එක ගණන් වලට එක එක විදියට මල් ගොඩක් දාලා තියෙනවා මේ පාර. මං හිතන්නේ උත්සව සමයට තමයි මේවා ගෙනත් තියෙන්නේ. ක්‍රිස්මස් කියලා තාම ලොකුවට නම් ඩෙකොරේෂන් අයිටම්ස් එහෙම මොනවත් දාලා තිබ්බේ නෑ. තව ඉස්සරහා මාසවලදී ඩිස්කවුන්ට් එහෙම දාලා ලස්සන අයිටම්ස් දාලා තියේවි. ඉතින් මේ මල් ලෝකේ අතරමං වෙන්නයි වෙන්නේ. මේක 990ට ගන්න පුළුවන් පොඩි එක. මෙතනත් තියෙනවා තවත් තනි ඕකිඩ් පඳුරු මේ තනි ඕකිඩ් කිනිති වගේ ඒවා. ඊට පස්සේ මෙතන ආයෙම ලැවෙන්ඩර්ස් දාලා තියෙනවා ගොඩ. මෙතන තියෙනවා ගහක් වගේ එකක්. ඒක 2750ක් වෙනවා. ප්ලාස්ටික් ප්ලාන්ට්ස් එක එක කලර් වලින් තියෙනවා. මෙතනත් තියෙනවා මල් වර්ග. ඒවා නම් පොඩි සයිස් වල ඒවා. මේ උඩ තියෙන එක කලිනුත් පෙන්නුවා අතන තිබිච්ච එක. මෙන්න අර ඕකිඩ් පැලේ ආයෙම එකක් තියෙනවා. මම බැලුවා මේ සුදු පාට එක වෙනස්ද කියලා ගන්න. නෑ එකත් 11500ක්ම වෙනවා. හැබැයි ඒක ලස්සනයි ගණන් වුණාට. ඉතින් මේ වගේ මල් පොඩි මල් පෝච්චියක් ගෙදර ලිවිං රූම් එකට, රූම් එකකට, එතකොට කුස්සියට, ඒ වගේම ඔෆිස් වලට කාට හරි තෑග්ගක් දෙන්න වගේ දේවල් වලට ඉතින් ගොඩාක් හොඳයි. මේ තියෙන අර 2750 සෙට් එක ආයෙම මල් වගේම කොලත් තියෙනවා. තනි කොලේ තියෙනවා. කැමති ගාණක් අරගෙන ලොකු වාස් වලට දාන්න පුළුවන්. ඒ ගත්තු කොළ බලපු දෙකේම ගාණක් ගහලා තිබ්බේ නැද්ද කොහෙද? ඊට පස්සේ මෙතන ආයෙම තියෙනවා අර ලොකු මල් ඕකිඩ් මල් පැලේ ගස් ටික තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මෙතන ඩෙකොරේෂන් වලට හොඳ අර ප්ලාස්ටික් අයිවැල් ඒවා තියෙනවා. එකක් 250ක් වගේ 240ක් වගේ වෙන්නේ. ඉතින් ඔය වගේ මල් ගොඩක් තියෙනවා. කාට හරි බලලා එපා වුණාද? නෑ නේද? මට නම් එපා වෙන්නේ නෑ. මේ බලන්නකො මෙතන තියෙනවා අර ලැවෙන්ඩර්ස් වගේ රෝස පාට එකක්. ඒකේ ගාණ වෙනවා 1650ක්. ඊට පස්සේ මේ තියෙනවා බලන්නකො ලොකු මල් පෝච්චි තියෙනවා ප්ලාස්ටික් ඒවත්. උස ඒවා තියෙනවා, පොඩි ඒවා තියෙනවා, එක එක පාට ඒවා තියෙනවා. ඇත්තට මේ වගේ එකක් ගේ ඇතුලේ තියන්න හොඳයි. මොකද එතකොට හොඳ නිමාවක් පේනවනේ ගේ ඇතුලට. ඔන්න බලන්නකෝ ඊට පස්සේ තියෙනවා නෙළුම් මල් යායක්. නෙළුම් මල් කොළ තියෙනවා, පොහොට්ටු තියෙනවා, කහ පාට, රෝස පාට ලොකු මල් තියෙනවා. හරිම ලස්සනයි. ඒකේ පොහොට්ටුවක් වෙනවා 950ක්. ඊට පස්සේ මලක් ප්‍රයිස් එක වෙනවා 1650ක් වෙනවා. හරිම ලොකු උස මල් තියෙන්නේ. ලොකු මල් පෝච්චියක් හදාගන්න පුළුවන් මේවා දාලා. මේ තියෙන්නේ පොඩි මල් පෝච්චි තියෙනවා එක එක පාට වලින් ලස්සන. ඒකේ ප්‍රයිස් එක වෙනවා මේකේ 2390ක්.
ඒ වගේම ඊට වැඩිය ලොකු සයිස් එක තියෙනවා කළු පාට. ඒක වෙනවා 5500ක් වෙනවා. ඒ වගේ සයිසස් ලොකු එකේ ඉඳලා පොඩි එකට සයිසස් කීපයක්ම තියෙනවා. ඊට පස්සේ බලනකො මෙන්න මේ මල් කරත්ත ටික හරිම ලස්සනයි. ඒවත් අතන අර කලින් දැක්කේවම තමයි ප්ලාස්ටික් මල්. මේ රෝස පාට මේවා නිකන් බෝල වගේ නිකන් මල් නිකන් 2450ක් වෙනවා මේ රෝස පාට මල් කිනිත්ත. ඊට පස්සේ තියෙනවා පේන්ටින්ග්ස්, වෝල් පේන්ටින්ග්ස්. ඒවා නිකන් හරියට එම්බෝස් කරපු ඒ වගේ ඒවත් තියෙනවා නිකන් ඩ්‍රෝවින්ග්ස් තියෙනවා. ඊට පස්සේ බලන්නකො මේ උස ලස්සන මල් පෝච්චි තියෙනවා. ලොකු පේන්ටින්ග්ස් තියෙනවා. මේ පොඩි බබාලගේ රූම්ස් වලට හොඳ ඒවා කලිනුත් තිබුණා මේවම. ඊට පස්සේ මෙන්න තියෙනවා මල් පෝච්චි, ප්ලාස්ටික් මල් පෝච්චි. ඒ සයිස් එකේ ඒවා 490ක් වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ග්‍රැනයිට් පාට, කළු පාට, කළු ගල් පාට ඒවා. ඒක වෙනවා 650ක්. ඊට පස්සේ තව ಜಾති පාට එක ෂේප් වල ඒවා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ලස්සනම වෙනස්ම අයිටම් එකක්. ඒක ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකක 3750ක් වෙනවා මේ වාසස්. ඒවා ඉතින් මේසයක් උඩ ටේබල් ඒ සෙට් එක ලස්සනයි. මේ එක පාට වලින් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව වාසස් වගේක් එකක් 990ක් වෙන්නේ. මේ හાર્ට් දෙක තියෙන වාස් එකත් 990යි. ඒ වගේ තව වෙනස් වාසස් කීපයක්ම මෙතන තියෙනවා ඉතින්. ඒ වගේම පොඩි සයිසස් තියෙනවා. පොඩිම සයිස් එකේ 350ක් වගේ වෙන්නේ. ඊට පස්සේ මේ වගේ උස වාසස් පාට කීපයකින් තියෙනවා. එකක් වෙන්නේ 690ක්. ඒ වගේම ඊට පස්සේ තියෙනවා ග්ලාස් වාසස් කීප જાතියක් තියෙනවා. ඊට පස්සේ ග්ලාස් අයිටම්ස් තියෙනවා. ඊට පස්සේ බලන්නකො මෙන්න මෙතන තියෙනවා ආසම එකක්. මල් පෝච්චි දාන්න පුළුවන් ෆ්ලවර් බාස්කට්ස්. එකක් වෙනවා 1490ක්. ඒකේ මේ ප්ලාස්ටික් මල් වගේම ඕනනම් ඇත්ත මල් පෝච්චියක් දාලා එල්ලන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා ගාඩන් ඩෙකොරේටිව් අයිටම්ස්. එකක් වෙනවා 690ක්. මේක ඉතින් ලස්සනට ගාඩන් එකේ මල් පුරවලා හරි මල් පෝච්චියක් හරි තියලා තියන්නත් පුළුවන්. ඊපස්සේ බලන්නකො මෙන්න මේක 48500ක් වෙනවා. වුඩන් ක්‍රාෆ්ට් ලයිට් කියලා තමයි ඒකේ ගහලා තියෙන්නේ. මේ තියෙන ඒවත් හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තියාගන්න පුළුවන් ගාඩන් එක. මේ ඈතින් පේන ටික ඉස්සර තිබේ ප්ලාස්ටික් බඩුමයි. දැන් ඒක වෙනස් කරලා මේ ප්ලාස්ටික් බඩු උඩ ෆ්ලෝර් එකකට ගෙනහිල්ලා. ඉතින් ඊට පස්සේ තියෙනවා ඉතින් මැටි භාජන. මැටි වලන් ගන්න මෙතන වලන් හොඳයි කියලා මට එක්කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක්. මැටි වලන් තියෙනවා. ඒ වගේම වේවැල් පං නිෂ්පාදන තියෙනවා. ඩෙකොරේටිව් අයිටම්ස් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගාඩනින් වලට ඕන කරන දේවල් තියෙනවා. මේ බලන්නකො මේක හරිම ලස්සනයි. ඒක 690ක් වෙන්නේ. ග්ලව්ස් එතකොට එක දේවල් එතන තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳලා තියෙන්නේ පන් සහ වේවැල් නිෂ්පාදන. මේවන ඉතින් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගන්න ඒවා තමයි. ඒගොල්ලන්ට අත දෙන්න තමයි ඒගොල්ලෝ මේ වගේ මෙතනට මේවා දාන්නේ. ඉතින් ඇත්තට මේවා ගොඩක් නිෂ්පාදන ගොඩක් තියෙනවා. බලන්නකො හිරමණයක් තියෙනවා. හිරමණේ වෙනවා 3190ක්. මේ ලස්සන කූඩ වෙනවා 3190ක්. බලන්නකෝ ගේ කුරුල්ලන්ගේ ගෙවල් වගේත් හදපුවා තියෙනවා වේවැල් වලින්. ඊට පස්සේ පෙට්ටගම් තියෙනවා, පෙට්ටි තියෙනවා. ඊට පස්සේ ගෙදරට අවශ්‍ය කරන කුස්සියට අවශ්‍ය කරන සියලුම බඩු ටික තියෙනවා. නයිෆ් හෝල්ඩර්ස් තියෙනවා. මේ බලන්නකෝ මේක ප්ලාස්ටික් ඒවා වගේද මේක. එක 1690ක් වෙනවා. ලී වලින් හදපු ට්‍රේස් තියෙනවා, කටින් බෝඩ්ස් තියෙනවා, කොස්මැටික් ඕගනයිසර් තියෙනවා, ජුවලරි බඩු දාන්න පුළුවන් 2950ක් වෙනවා එක. ඊට පස්සේ මෙන්න මේ වගේ වටේට ලයින් එකක් ගිය එක කූඩේ වෙනවා 950ක්.
ඉතින් මේ වගේ බඩු ඔක්කොම වගේ ගෙදරට ඕන කරන බඩු ඔක්කොම වගේ ලේඩි ජේ එකෙන් ගන්න පුළුවන්. ඉදිරියටත් වීඩියෝ එකේ රැඳී ඉන්න මොනවද තියෙන්නේ කියලා බලන්නකෝ. ඊට පස්සේ ආයෙම වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා උත්සව සමයට කොහොමද ලේඩි ජේ එකේ තියෙන්නේ කියලා.